bean bags. ඉන්දොර ඇරලා අතන නිකන් එළියට යන්න පුළුවන්. මාරට ප්ලෑන් කරලා හදලා දෙනවා. මොසිට. Hey guys, welcome back to my channel. වීඩියෝ එක පටන් ගන්න කලින්ම පොඩ්ඩක් කියන්න ඕනේ. මේ දවසේ මට මාර කරදර ටිකක් උනේ. ඒ කියන්නේ එක කරදරයි ඒක ගොඩක් ලොකුයි. ඒ තමයි guys මට gastritis හැදිලා හොඳටම වැඩි වෙලා එහෙන එපා වෙච්ච දවසක්. හැබැයි මං ලංකාවට එනකොටම මගේ පොඩි කාලේ ඉඳන් යාළුවෝ දෙන්නත් එක්ක ප්ලෑන් එකක් දාගත්තා. ඒක කැන්සල් කරන්න බැරි නිසා මම ඉක්මනින් ලංකාවෙන් යන නිසා අපි දැන් මේ ගමන යනවා. ඉතින් අපි ආවා ත්‍රෙස් විලා එකට. මේක තියෙන්නේ ගාල්ලේ. මම ඔක්කොම ඩීටේල්ස් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙනවා. වැඩි විස්තර ඕන නම් මෙන්න මේ නම්බර් එකකට කතා කරන්න පුළුවන් ඔයාලට. මේ විලා එකේ වීඩියෝස් ඔයාලා කලින් මගේ වීඩියෝස් වලත් දැකලා ඇති. මේ කොහෙද ඇවිල්ලා තියෙන්නේ කියලා. හැබැයි ගොඩක් අප්ඩේට්ස් තියෙනවා. ඉතින් බලාගෙන ඉන්න මේක හරිම ලස්සන විලා එකක්. අපි ඇත්තටම මෙතනට එන්න ප්ලෑන් කරන් හිටියේ 4 මාර්ට වගේ. හැබැයි 4 මාර්ට වගේ තමයි කොළඹින් පිටත් වෙන්නුනේ. මොකද එක්කෙනෙක්ට නිවාඩු ගන්න බැරි වෙච්ච නිසා. කොහොම හරි අපි ආවා. ඉතින් දැන් අපි මේ එන්ජොයි කරන්න ඉන්නේ. මේ වෙනකොට මම දන්නේ නැහැ මට වැඩි එන්ජොයි කරන්න හම්බ වෙන්නේ නැහැයි කියලා. ඒක උනේ ඉස්සරහා. කොහොම හරි අපි දැන් මේ ආපු ගමන් විලා එක බලනවා. මෙතන බලන්න ඉතින් ඔයාලා බලා ගන්න. මම ඊළඟ දවසේ උදේ ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් ඇඩ් කරලා තියෙනවා. අපි දැන් මේ කල්පනා කරා දැම්මම පූල් එකට යනවාද නැත්නම් කාලා බිලි ඉවර වෙලා යනවාද කියලා. හරිම ලස්සන යන්නේ මේක මගේ ගෙදර උනා නම් මම ඇත්තටම හරිම ආසයි. ගොඩක් ක්ලියර් වීඩියෝස් තියෙනවා ඉස්සරහට බලන්න. මේ වෙනකොට guys මම දන්නේ නැහැ මගේ DJI Osmo Pocket 3 එකේ night vision එකක් තියෙනවා කියලා. ඉතින් මම මේ ෆෝන් එකෙන් තමයි වීඩියෝ කරේ. හින්ද එළියේ දේවල් එච්චරම නෑ ලස්සනට. so yeah අපි බලමු විලා එකේ ඇතුළ කොහොමද කියලා. මම මේ විලාකට ගොඩක්ම ආස. මේක අර නිකන් මාර විශාල එහෙම එකක් නෙමෙයි. හරිද? හරිම කෝසි ෆීලිං එකක් තියෙන්නේ. යාළුවොත් එක්ක ෆැමිලි එකක් එක්ක ඇවිල්ලා ඉන්න පුළුවන්. හරිම ෂොක්. මෙයා යාසි කියනවා මට යන්න කියලා මම වීඩියෝ කරන නිසා. so yeah ඔහොම තමයි තියෙන්නේ. මට වොයිස් එක දාන්න තීරෙන්නේ නැහැ මෙතන. එහෙනම් බලමු අපි මොනවද කතා කරන්න කියලා ඇත්තටම. ඔයගලන්ට ගිටාර ගන්න පුළුවන්ද? කියලා බලමු. wow ලස්සනයි යන්නේ. අපේ අද දින නැවතෙන ස්ථානය බාත්රූම් එක බලමු. අඩි. wow මේ මම මේ ටොයිලෙට මාර මාසයි. outfit check guys. එන්නකෝ. office ගිහින් ඇවිල්ලා. ලස්සනයි. සුවඳයි. amenities. Press go. මෙතන kitchen area එක. 0.5 දාන්න කලවර යන 0.5 දාන්න. වතුර have? මෙතන අපිට මේ ඕනනම් උයාගෙන කන්න පුළුවන්. නයිස් නේ මාරම ලස්සනයි. යන් උඩට. මේ ආකාරයෙන් උඩ තට්ටුවට යන්න පුළුවන් ඔයාලට. rooms 3ක් තියෙනවා. ඒක lights හරි. උඹලා ඔයාලත් එක්ක එන්න. අයියෝ අනේ අම්මේ අපිත් එක්ක ඇවිල්ලා මදිද ඔයාලට? නෑ ඒගොල්ලෝ එක්කන් එනවා. අනේ ලස්සනයි. මේ bean bags. හලෝ ඒක යටට ගියා. උඩ ගන්න. අම්මේ. ඕ. මාරවස. අපි නේද? තුන්දෙනා කාමර තුනේ වෙන වෙනම දින්නේ. අනේ හලෝ. ඕක?
මේකට බල්කනි එකක් තියෙනවා. මේකට බල්කනි එකක් තියෙනවා. ලස්සනයි නේ? උදේට මාර ලස්සනයි මෙතන. අර හඳ අපිට මේකින් නේද? මේකෙම ඉතින්. මේ තියෙන්නේ. අපි අර මේ මේන් බල්කනි එකට යන්නද? අතනේ කුඹුර ඔක්කොම උදේට මාරම ලස්සනයි. උදේ 4ටවත් ඇහැරෙන්න ඉතින් ඔයාට සන්රයිස් බලන්න ඕන. වහලෙන්න. මෙතන මේ පොඩ්ඩෙන් වැටෙනවා හලෝ මම. මෙතන උඩ බාත්රූම් එකයි. ද බාත්රූම් එකක් තියෙනවා. ලොකුම රූම් එක තියෙන්නේ පල්ලෙහා. මෙතනින් මේ අරින්න පුළුවන් බල්කනි එකට යන්න පුළුවන්. නැති. මේ තියෙන්නේ පල්ලෙහා. මාරම ලස්සනයි. අර ඔක්කොම අතනින් දොර ඇරලා අතනින් නිකන් එළියට යන්න පුළුවන්. ෂෝක් නේ? මාරට ප්ලෑන් කරලා හදලා දෙනවා. අමරිකම්. ඕ නිකන් අපි නිකන් මොනවාද? මිනිස්සුද අපිට මේ ගානක් දෙනවා කියලා මේක කරා. මාරම ලස්සනයි හරිම ස්වීට්. cute. මොකද දැනෙන හැඟීම අපේ රාත්‍රිය. මේ මාව ගන්න එපා හැටි බලන්න. ඊට පස්සේ අපි කට්ටිය පොඩක් කතා කර කර හිටියා. ඊළඟට අපි මෙතනින්ම කෑම ඕඩර් කරා. ඒ කියන්නේ මේ විලාකෙම කෑම ඕඩර් කරන්න පුළුවන්. එක්කෙනෙක් ඉන්නවා කවුද යාර කියන නම දන්නේ නැහැ මට මතක නැහැ. එහෙම නැත්තම් උයාගෙන කන්නත් පුළුවන්. අපි උයාගෙන කන්න මිනිස්සු වගේ පේන්නේ නැහැ නේද ඔයාලට? නැත්නම් ඉතින් ඔයාලට Uber Eats හරි මොනවා හරි දාගන්නත් පුළුවන් මෙහෙ තියනවා. අපි ඕඩර් කරේ fried rice. මෙතන guys කන ඒවා වීඩියෝස් මොනවත් නැහැ. මොකද මම මෙතන පෙන්නුවේ නැති වුණාට මම මේ වෙලාවේ මාරම අමාරුවෙන් හිටියේ මගේ ගෑස් වැඩි වෙලා. කෑවෙත් මම පොඩ්ඩයි තෙල් නිසා වැඩිය කෑවෙත් නෑ. ඊට පස්සේ දැන් මේ රෑ 11ට විතර තමයි අපි පූල් බැස්සේ. මම පොඩ්ඩක් ආයෙ back to normal වුණාට පස්සේ මටත් පොඩක් අවුල්. මොකද මේ මගේ grade 7 ඉඳන් ඉන්න හොඳම යාළුවෝ දෙන්න. ඉතින් එයාලව මේ හම්බ වෙන්නේ ලංකාවට ඇවිල්ලා හුඟ කාලෙකින් almost 1 year වලින්ද මන්දා. ඒ නිසා අර දැන් අපි ඔක්කොමලා කලින් නම් plan කරපු මේ ගමන අපරාදේ ඒව මේ ඔක්කොමත් නිසා ඉතින් මම ඩවුන් වෙලා හරියන්නේ නැහැ නේද? මෙයාලා එන්ජොයි කරන්නේ නැහැ නේද? මම කොහමරි හොඳ වෙන්න එපයි. ඒ හින්දා මම ඉතින් පොඩ්ඩක් ඕකේ වෙලා දැන් අපි මේ ඔක්කොමලා පූල් එකට බහිනවා රෑ 11ට විතර. ඉතින් ඒ ටයිම් පීරියඩ් එකේ වීඩියෝස් නැහැ. මොකද මම ඒ ටයිම් පීරියඩ් එකේ ඩවුන්. ඒ නිසා. so yeah මේ පටන් ගන්නකොට පොඩක් සීතලයි. අපි මෙයාව තමයි මුලින් ටෙස්ට් රන් එකට වගේ දැම්මේ. සීතලයි. ඉතින් අපි ආයේ සීතල පොඩක් ගියා කියලා කියනකම් අපි මේ ඉන්න උඩට වෙලා. හරි. මෙතන ඉඳන් අතන්ට ඇදලා පෙන්න. අයියෝ බහින්න නැත්තේ. ඊට පස්සේ අපි ගොඩක් කලා පූල් එකේ හිටියා. සීතලත් ගියා හැමම කතා කර කර උපදූපේ කේකේවා. ගොඩක් කලා ඉඳලා අපි තුන් දෙනාම එක මැද නිදා ගන්නවා කියලා හිතුවා. කයියක් දාගෙන හැබැයි මගේ ගෑස් එක මට ඕකේ උනේ නෑ ඒ වෙලාවේ. මගේ ලයිෆ් එක පොඩ්ඩක් එන්ජොයි කරන්න. ඒ හින්දා මම මේ පාන්දර යනකම් ඇහැරගෙන මේ පාන්දර මොනරුත් නටනවා මේකේ. නටනවාද ඉන්නද මොකක්ද දන්නේ. ඒව වීඩියෝ කරගන්නත් පුළුවන්. මොකද මම ඇහැරිලා හිටියේ මුළු රෑම. මං හිතන්නේ මම පාන්දර 5 ගානකට තමයි නිින්ද ගියේ මට. මොකද එච්චර වෙලා ගොඩක් අමාරුවෙන් හිටියේ. මේ තියෙන්නේ next day උදේ අපි ඕඩර් කරපු එක ශ්‍රී ලංකන් එක තමයි ඕඩර් කරේ. රොටි කිරිබත්. අනේ මට රොටි කන්න හම්බුන්නේ නැහැ මගේ ආසම කෑම. anyways ඉතින් ඔහොම තමයි අපි අපේ දවස් ටික ස්පෙන්ඩ් කරේ. හැබැයි මෙහෙමයි මේ වීඩියෝ එකේ පේන්නේ නැති වුණාට අපි කට්ටිය හොඳට කතා කරලා මුළු ලයිෆ් ස්ටෝරීස්ම ෂෙයා කරගත්තා. උග කාලෙක ඉඳන් කතා කරගන්න බැරි වෙච්ච පොදුප ඔක්කොම. and මේ තියෙන්නේ මම ඊළඟ දවසේ විලායකේ ගත වීඩියෝස් ටිකක්. ඇත්තටම මට මේ විලායකට එන්න ඕන වුණා. හරිම ලස්සන නිසා. මාරම කියුට් මාරම ලස්සනයි. අනික මේක හදලා ඉවරුනේ මේ ළඟකදී. ඒ කියන්නේ හදලා ඉවරුනේ කියන්නේ 100% complete උනේ. so මට හිතුණා ඔයාලත් එක්ක share කරගන්න. මොකද ඔයාලත් ගාල් එනවා නම් යාළුවොත් එක්ක family trip එකක් නැත්නම් day out එකක් කොහොම හරි
මොකකට හරි ඉතින් මේ විලායකට එන්න පුළුවන් ඔයාලට තැනක් හොයනවා නම් මෙන්න තියෙනවා විලා එකක් හරිම ලස්සනයි හරිම කෝසි හරිම ෂෝක් කොහොම හරි මේ නෙක්ස්ට් ඩේ අපි මේ යන්න ලෑස්ති වුණා හැබැයි ගියේ නෑ තාම මොකද මට ආයෙ ගෑස් වැඩිලා හිටියේ එහෙනම් මම පොඩ්ඩක් හිටියා ඊළඟට ළමයි අපි තේ බීලා දවල් 12යි දැන් වෙලාව හරිද තේ බීලා අපි හිතුවා මේක තමයි හොඳ වෙලාව පූල් එකට බහින්න කියලා අපි ගියා පූල් එකට මේ වෙලාවේ පොඩක් මට ගිල්ටි වෙලා තිබ්බේ මොකද අනේ මේ දෙන්නගෙත් එක්ස්පීරියන්ස් එක අවුල් යනවා නේ මම ඩවුන් වෙලා ඉන්න එක මං ආස නෑ එහෙම මං කලින් කිව්වනේ මං ෆන් එකේ ඉන්න ආස මිනිස්සේ කොහෙන් හරි අපි පූල් එකට ඇවිල්ලා එතනත් හිටියා මං හිතන්නේ පැය කමාරක් වගේ දැන් යන්න ලෑස්ති යන්න රෙඩි අපි නයිස් නේ ඕ සනිය දැන් කම්මැලි. එතන ඉඳන් පොතක් කියවන්න තිබ්බනම් හරියන්නේ. මං ගෙනාපු ඇඳුම ගවුමක් මං මේක ඇඳගත්තේ හින්දා බෑ දැන් ගවුම් ඇඳන් යන්න. ඒක මැන්ද. දැන් හිටපු එක. So that's it. ඔහොම තමයි මගේ හොඳම යාළුව දෙන්නයි මගේ ගෑස්ට්‍රයිටිස් එකයි එක්ක මම මගේ වීකෙන්ඩ් එක ස්පෙන්ඩ් කරේ. ඇත්තටම මේකේ ගොඩක් දේවල් නෑ ඇත්තටම ඩීටේල්ස් වත් මුකුත් නෑ මම මීට වඩා හරි වීඩියෝ එකක් ගේන්න try කරන්න මම ඩිසෙම්බර් ලංකාවට ආවම පුළුවන් වුණොත් ආයෙ මේ විලායකට යනවා. එතකොට මම ගේන්න. and ඔයාලට මේ විලායක ගැන මොනවා හරි දැනගන්න ඕන නම් description එකේ මම දාලා තියෙන්නේ ඔක්කොම details, social media, contact numbers, contact කරගන්න. So that's it. Thank you so much for watching and see you in my next video. Bye bye.